අයිබෝවන් සියලු දෙනාටම අතම්ම අර්ගෙනාව වේකන්සි එක තමයි පරිසර අමාත්‍යාංශයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළමනාකරන සහකාර වනසත්ව නියාමක තනතුරට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැන තමයි අද අරගෙන ආවේ. මේකෙදී මෙයාලා කියලා තියෙනවා පුරප්පාඩු 257ක් සඳහා බඳවා ගැනීම සිදු කරනවා කියලා. මෙම තරඟ විභාගය 2026 මාර්තු මාසයේදී පවත්වනවා කියලා තමයි කියලා තියෙන්නේ. මම මේකේ විශේෂ කරුණු ටික ඔයාලට කියන්නම්. වැටුප් පරිමාණය විදිහට මේක දක්වලා තියෙන්නේ ආරම්භක වැටුප 45230යි. තව මේකේ සඳහන් කරලා තියෙනවා වනසත්ව නියාමක තනතුර සඳහා තෝරා ගන්නු ලබන සියලුම දෙනා පුහුණු වනසත්ව නියාමක ලෙස මාස 6ක කාලයක් සඳහා බදවා ගනු ලබන අතර එම කාලය සඳහා දීමනාවක් ගෙවනු ලැබේ කියලා. ඊට පස්සේ අපි බලමු මේකේ වැදගත් වෙන අපිට කරුණක් වෙන වයස් සීමාව සම්බන්ධව. වයස් සීමාව දීලා තියෙන්නේ 2026යි 1.5 දිනට වයස අවුරුදු 18ට නොඅඩු සහ අවුරුදු 30ට නොවැඩි විය යුතුයි. ඒ කියන්නේ උපරිම වයස් සීමාව විදිහට අවුරුදු 30, අවම වයස් සීමාව විදිහට අවුරුදු 18 තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ අනුව 2008යි 1.5 දිනට හෝ ඊට පෙර හා 1996යි 1.5 දිනට හෝ ඊට පසු උපන්දිනයේ යෙදී ඇති අය පමණක් මේ සඳහා ආයුධම් කිරීම සුදුසුකම් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට 2008 1.5 ඉඳන් 1996 1.5 වෙනකන් අතර ඉන්න ඉපදුන අයට තමයි මේකට ආයුධම් කිරීමේ හැකියාව තියෙන්නේ. අධ්‍යාපන සුදුසුකම් විදියට දක්වලා තියෙන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව, ගණිතය සහ විද්‍යාව ඇතුළු විෂයන් 4කට සම්මාන සාමාර්ථ සහිතව විෂයන් 6ක් සමත්ව තියෙන්න ඕනේ. උසස් පෙළදී අවම වශයෙන් විෂයක් සමත්ව තිබීම. ඊට පස්සේ වෘත්තීය සුදුසුකම් විදියට ශාස්ත්‍රයේ ලබා ඇති සුදුසුකම විශේෂ සුදුසුකමක් සේ සැලකෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ තවත් වැදගත් කරුණක් වෙන්නේ පිරිමි ආයුධම්කරුවන් උස අඩි 5යි අඟල් 4කට නොඅඩු විය යුතුය. කාන්තා ආයුධම්කරුවන් උස අඩි 5යි අඟල් 2කට නොඅඩු විය යුතුය. බඳවා ගැනීමේ ක්‍රමය ගැන බැලුවොත් අපි ලිඛිත පරීක්ෂණයකින් සමත් ආයුධම්කරුවන් ලබා ගන්නා සමත් ලකුණු වල ප්‍රමුඛතා අනුපිළිවෙල මත බඳවා ගැනීමට නියමිත සංඛ්‍යාව මෙන් 5 ගුණයක් ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට ලක් කර ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයේදී හා ලිඛිත පරීක්ෂණයේදී ලබා ගන්නා ලද මුළු ලකුණු වල ප්‍රමුඛතා අනුපිළිවෙල මත නියමිත පුරප්පාඩු සංඛ්‍යාවට අනුරූපී ලෙස බඳවා ගනු ලැබේ කියලා තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ අපි බලමු ආයුධම් කරන්නේ කොහොමද කියන එක. ආයුධම් පත්‍ර ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙබ් අඩවියෙන් ඒකේ තියෙනවා our service කියන ටැබ් එක යටතේ online application කියන තැනට ගිහිල්ලා එතන recruitment examination EB examination කියන එකට ගිහිල්ලා online apply කරන්න පුළුවන්. ඒ වගේම මාර්ගගත ආයුධම්පත් බාර ගැනීම 2025 දෙසැම්බර් මාස 8 වැනි දින පෙරවරු 9ට විවෘත වන අතර 2026 ජනවාරි මාස 5 වැනි දින පස්වරු 9ට අවසන් වේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ අවසාන දිනේ වශයෙන් සඳහන් වෙන්නේ 2026 ජනවාරි මාස 5 වෙනිදා පස්වරු 9ය. ඒකෙදී ඊට පස්සේ විභාග ගාස්තුව වශයෙන් රුපියල් 600ක මුදලක් ගෙවන්න ඕනේ. ඒක ආට ඔන්ලයින් ගෙවන්න පුළුවන්. ඕනෑම බැංකුවකින් කාඩ් පතකින් ඔන්ලයින් ගෙවන්න පුළුවන් එම මුදල. ඉතින් මේ කරුණු ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. ඉතින් ඔයාලට රජයේ රැකියාව බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් ආයුධම් කරලා බලන්න. මේක ඔන්ලයින් විතරයි ඇප්ලයි කරන්න පුළුවන්. මේ වගේ තවත් ජොබ් වේකන්සිස් ගැන දැනගන්න අපේ මැක්සිමා channel එක subscribe කරලා තියාගන්න.